Hi, good morning. අද ටිකක් අලුත් vlog එකක් ගේන්න ඕන කියලා හිතුණා. කලින් කරලා තිබුණ vlogs දෙකටම ඇත්තටම හොඳ comments තිබ්බා. Thank you so much ඒකට. ඉතින් ඊටත් වඩා අද තමයි මම US වලට ආවත් හරි මට එළිය ඇවිදින්න උනේම නැහැ. මොකද මෙයා ගෙදර හිටියේ නැති නිසා. ඉතින් මට අද තමයි එළියට යන්න හම්බෙන්නේ. ඉතින් මට හිතුණා අද එළියට යන්න ඉතියේ ඔයාලවත් අරගෙනම යනවා කියලා. ඉතින් මම මොනවද අද කරන්නේ කොහෙද අද යන්නේ මම ඔක්කොම පෙන්නන්න. කලින් vlogs දෙකටම ඔයගොල්ලන්ගේ පොත comments තිබුණා. Thank you so much. මම හරි මාසාවෙන් හැම comment එකක්ම කියවනවා. ඉතින් මේ පාර vlog එකේ මොනවද හොඳ මොනවද අඩුපාඩු මට හැමදේම ඔයගොල්ලෝ comment එකක් දාලා කියන්න. මොන වගේ vlogs උට ගන්න කැමති. මොකද මට කාලයක් තියෙනවා මට මේ දේවල් නිදහස කරගන්න පුළුවන් time එක. මොකද ලංකාවට ආයෙනකම් මට මෙහි ටිකක් free time එක තියෙනවා ඉන්න. හැබැයි ලංකාවට ආවට පස්සේ වැඩ කීපයක්ම තියෙනවා පටන් ගන්න. ඒ නිසා ඔයගොල්ලන් ආස විදිහේ දේවලුත් මට කමෙන්ට් එකක් දාලා කියන්න. ඉතින් අද vlog එකටත් ඔයාලව ආදරෙන් පිළිගන්නවා. මම දැන් කරන්නේ මේ ලෑස්ති වෙලා මම වීඩියෝ මොකුත් ගත්තේ නෑ. ලෑස්ති වෙලා මට ගෙනියන්න ඕනේ පොඩි බෙහෙත් ටිකක් මම කොහොමද අරන් යන්නේ. මම මොකද වීස් එක තියෙන කෙනෙක් මම. එතකොට මගේ ඉන්හෙලර් එකට ඕන කරන බෙහෙත් ඒ හැමදේම බෑග් එකට දාගන්න ඕනේ. ඉතින් ඒ අතරතුරේ මට හිතුණා නිකන් ඉයරින්ග්ස් දෙක චේන්ජ් කරනවාද කියලා. පස්සේ මට හිතුණා නෑ ඒක ඕකේ තියෙන එක. කොහොමදයි මම හෑන්ඩ් බෑග් එකට ඕන කරන බඩු දාගත්තා. කියන්නේ මට ගෙනියන්න ඕන කරන පුංචි දේවල්. මගේ ලිප්ස්ටික් එකක් එතකොට පොඩි ලෙන්සස් ස්කෑන්ස් එකක්. එතකොට මේක තියෙන්නේ ඔක්කොම මම ඉරිගත් සමන් අරගෙන මගේ ඉන්හෙලර් එතකොට ඇමොක්සොලින් ඔය පුංචි දේවල් ටික තමයි තියෙන්නේ. සම්හන් එකක් ඒ වගේ පෙඩික්ට්‍රාල් එකක් ගම්ස් ඒ තමයි තියෙන්නේ. එක දාගත්තා. අපි යන්න තමයි හදන්නේ නේ. අපි කොහෙද යන්නේ? Good morning කියන්න. Good morning. මෙයා දැන් නැගිට්ටේ. අද එළිය ටිකක් සීතලයි. ඒ හින්දා අපි දෙන්නම අවු තියෙනවා. උනාට හීතල තියෙනවා. ඒ හින්දා ජැකට් එකක් ගත්ත දෙන්නම මේ මගේ නහයත් පොඩ්ඩක් අද අවුල් ගිහලා තියෙන්නේ. ඒ හින්දා ලස්සන තැන් ගොඩකට යන්න තමයි ඉන්නේ. බලමු කොහෙද අපි යන්නේ කියලා. හරිද? අපි යන්න හදන්නේ. අවුව තියෙන නේද සීතලයි නේ. අවුවයි එරන් සීතලයි. හරි. කියන්නේ කොහෙද යන්නේ කියලා? අපි යනවා සෑන් ෆ්‍රැන්සිස්කෝ. අපි යනවා සෑන් ෆ්‍රැන්සිස්කෝ බලන්න. ඉස්සෙල්ලා බ්‍රන්ච්. අපි දෙන්නම කාලා නෑ. මෙයාට කොෆි හදන්න ආවම එපා කිව්වා. දැන් උදේටත් නෙමෙයි දවල්ටත් නෙමෙයි වගේ ටයිම් එක සමන් නැහැ. 11ට වගේ ඉඳන් අපි හිතුවා බ්‍රන්ච් එකක් වගේ ගන්නවා කියලා. ළඟ තියෙනවද? ඔව්. එනවා බර්ක්ලි වල ගැදර් කියලා රෙස්ටොරන්ට්. බර්ක්ලි වලට මම මේ ඩිස්ටන්ස් නම් මම දන්නේ නැහැ වැඩිය. ඉතින් අපි එතනට තමයි යන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. මං ඉතින් කැම ටිකක් මට තෝරන එක දැන් පොර නැවත වැඩක් නැහැ තෝරලා. මොකද මේ කැම ඉතින් මෙහි විදියට නෙදී මෙහෙවිල් ලංකාවේ කැම හොයන එක වැරදිනේ. මේ යමු. මාත් එක්ක මුලින්ම බ්‍රන්ච් එකට. ලොකුට හිතරක් නැහැ. මොනවද අපි කන්නේ?
අපි ඉන්නේ සෑන් ෆ්‍රැන්සිස්කෝ සිටි එකේ. මෙතන බ්‍රන්ච් ප්ලේසස් ගොඩාක් තියෙනවා. අපි කැමති එකක් බලලා යන්න පුළුවන්. මෙයා කලින් ආපු තැනකට තමයි ආපු තැනත් කලින් මම try කරලා නැති තැනක්ද කොහෙද මට හරියට දන්නේ නැහැ. මේ යම් මේක තමයි අපි සිලෙක්ට් කරපු රෙස්ටොරන්ට් එක. ඉතින් ඒකේ බ්‍රන්ච් එකට තමයි අපි ආවේ. කියන්නේ සමනින් මේ වෙලාවත් එක්ක මට ඇත්තටම මෙහි කෑම ලංකාවේ කෑම වගේ රස නෑ. ඒක ඕනම කෙනෙක් දන්නවනේ ලංකාවෙන් ගෙනට ගියාට පස්සේ ලංකාවේ කෑම වුණ. ඉතින් මට ඒක සැර මදි. මම කොච්චර සැර කෑම හෙව්වත් සැරට හදලා දෙන්න කිව්වත් ඒ සැර මදි. ඉතින් අපි ඉතින් ගත්ත ටික කාලා කෑම ඉතුරුත් වුණා. ඒ ටිකත් අරගෙන තමයි එළියට ආවේ. මම කන තැන නම් මොකුත් වීඩියෝස් ගත්තේ නැහැ. මොකද මට කෑම ඉතින් එච්චර අල්ලන්නෙත් නැති නිසා එහෙම පොඩි ප්‍රශ්නකුත් තියෙන නිසා මම වැඩි ඒවයේ මොකුත්ම ගත්තේ නැහැ. ඉතින් මෙතනින් පස්සේ යන තැනට නම් මම හරිම ආසයි. මම ඔයගලන්ට එක ගැන කියනවත් එක්ක හරිම රස තැනක්. යමුකෝ බලන්න. අපි කාලා කෑම ඉතුරුනා අපේ. මේ කෑම ඉතුරුනා මේ අපි දැන් ඒකත් අරගෙන මට පොඩ්ඩක් ස්වීට් මොන හරි කන්න ඕනේ කියලා හිතුණා. අපි දැන් යන්න හදන්නේ මම මෙහි කන්න ආසම තැනකට මෙහි ආවම කන්න යන බලාගෙන හිටපු තැනකට ඔයගලන්ට TikTok එකේ සර්ච් කරොත් TikTok එකේ හරිම වයිරල් කුකී එකක් ඒක. කුකීස්ම තමයි තියෙන්නේ සම්පූර්ණේ. හරිම ෆේමස් තැනක්. මම පෙන්නන්න. හරිම රසයි. එතන කුකීස් මාර රසයි. ඉතින් ඒ නිසා මෙතන ළඟම අපිට තැන ළඟ තියෙනවද තැන? ළඟ තැනක් අපිට තියෙනවා. අපි එතනට යන්න තමයි හදන්නේ. ලංකාව වගේ මෙහෙත් තියෙනවනේ හෝම්ලස් අය. අපි ගත්ත පීට්සා එක මේ අපි දුන්නා යාට. අර තින්න මොඩ් පේනවද දන්නේ. අපි මහත්තයාට දුන්නා. පවුනේ ඉතින්. මම ඒවයි ඉතින් වීඩියෝ ගත්තේ නෑ. එහෙම වීඩියෝ ගන්න හරි නෑනේ. මේ කොච්චරනත් ඉතින් ඒත් මිනිස්සුනේ. ඒ හින්දා මේ ඇමරිකාව කියලා නැහැ ඉතින්. මෙහෙත් එහෙම තියෙනවා. දෙකොල්ලම ඉන්නවා. මේ වගේ කෙනෙක් මම හදලා ගත්තා. This is crumble. That's good. ඔය අඳාගත්තේ මම පාසියක්. ඔව් කොහෙන්ද ගන්න? මම දෙකක් ගන්න ඕනම දෙකක් ගන්න ඕනේ. මම දෙකක් ගන්න ඕනේ. හා කොකින් දෙකක් ගන්න පුළුවන්ද? දෙකක් ගන්න නේ. cornbread cookie, blueberry muffin කියන කොයිද මේකද? Okay, double fudge brownie කියන මේකනේ. අපි ගත්ත flavors දෙකක් අද ඒගොල්ලන්ගේ තියෙන flavors වලින් මම ගත්තේ blueberry muffin, cookie dough, මෙයා ගත්ත semi sweet chocolate crunch කියලා එක. මේකලා මම ඔයගොල්ලන් බලන්න search කරලා මේ මොකේද TikTok එකේ crumble cookie කියලා ඒගොල්ලන් හරිම famous. ලංකාවේ නෑ. ලංකාවේ නම් තාම නෑ. US වල තියෙනවා හරිම රසයි. chocolate chip. Cookie dough. මම කන්නද? අපෝ ඒක cool. ඔව් ඒක chill කරලා තියෙන කොට. මම blueberry කරේ. රහයි. Oh my sunglasses. අපි ආවා. දැන් කොහෙද යන්නේ? දැන් යනවා Pier 39. ඈ? Fisherman's Wharf and Pier 39 බලන්න. තමයි නැතර මොනවද තියෙන්නේ කියලා ගිහිල්ලාම තමයි බලන්න. මොකද මම දන්නේ නැහැ.
මෙයා කියන තැන් තමයි ඔය. ෆෝන් එක පොඩ්ඩක් තියන්න විදියන්නේ. එතන ගිහලා බලමු මොනවද තියෙන්නේ කියලා. මොනවද දැන් තියෙන්නේ? පොඩ්ඩක් කට්ටියට කියන්න මොනවද දැන් තියෙන්නේ කියලා. ඒත් තමයි සෑන් ෆ්‍රැන්සිස්කෝ වල ලස්සන තමයි බලන්න ෆිෂින් මොනවද සී ෆුඩ් ගන්න පුළුවන්. ටූරිස්ට් ස්පොට් එකක්. එතන මම හිතන්නේ ඒක පරණ පිය එකක් ලස්සනයි. අපි ගිහින් බලමු මොනවද තියෙන්නේ කියලා. යා. උදේ අපි ජැකට් දාගෙන ආවට දැන් වෙලාව ඇත්තටම වෙලාව කීයද? නෑ එකමාරයි. දැන් රස්නේ. අවුව හොඳටම සැරටම පායලා තියෙන්නේ. මේ දැන් ගොඩාක් රස්නේ හින්දා අපි ජැකට් ඔක්කොම ගැලෙවුවා. මොකද මෙහෙට මේ ෆෝල් එක නේද? ඊට පස්සේ වින්ටර් එක නේ? ඔව් මම නමට ලොකුවට මේ සීසන් එකේ ඉතින් තේරෙන්නේ නැහැ මම තාම අලුත්නේ. ඉතින් මේ ෆෝල් එක තියෙන කියන්නේ ගස් කොළන් ඔක්කොම බ්‍රවුන් කලර් වෙලා කොළ හැලිලා හරි ලස්සනයි. රට ඇතුලේ ගොඩාක් තියෙනවා ෆෝල් එක කලර් එකේ ඉවෙන්ට්ස්, හැලෝවින් තියෙනවා, තෑන්ක්ස්ගිවින් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම මට බලන්න පුළුවන්. මම හැම එකක්ම වගේ ලස්සන වීඩියෝස් වලින් අරගෙන එන්නම්. දැන් අපි යන්න තමයි හදන්නේ නේ. ඔයා මාව එක්ක යනවද? ඔයගලන්ට මේ පේනන කායකේ තියෙන විශේෂත්වයක් මම ඊළඟ ගැන දන්න විදිහට කියන්නම්. ඒ කියන්නේ මේ රටේ AI කියන එක සෑහෙන පාවිච්චි කරනවා. ඒ කියන්නේ artificial intelligence. ඒ හරහා auto pilot කියන එක තමයි මේ පාවිච්චි කරලා තියෙන්නේ වාහනවලට. එතකොට එයාගේ vehicle එක auto අරගෙන යනවා. කිසිම driver කෙනෙක් අවශ්‍ය නැහැ. එයා දන්නවා මේ signal වලදී vehicle එක හසුරවන්න ඕනේ කොහොමද කියලා. කෘත්‍රිම බුද්ධිය කියන එක තමයි වාහන වලට පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් අපි මේ දේවල් මේ රටවල් වල පාවිච්චි වෙනවා. ඉතින් රට දියුණු වෙන්න මේ වගේ දේවල් අතකා බලනවා යාලා. ඒක තමයි මේ. ගානේ හැදෙද්දි මේවා චිත්‍රපටි වලින් දැක්කේ. දැන් ඇත්තල ලයිෆ් එකේ දකිනවා. ඒත් ඉතින් ඔයගොල්ලන්ගේ ඇමරිකාවේ වැඩක් නැහැ අනේ. කොත්තු ගහන කොත්තු බස් කෙනෙක්වත් නැහැනේ මේ. මේ කායක තනියම රට කොච්චර ලොකු වුණත් වැඩක් නැහැ ළමයි. කොත්තු ගහන කොත්තු බස් කෙනෙක් ඉන්නවා. මං කොත්තු කන්න ආසයි. අපි ආවා කායක පාක් කරගන්න ගොඩාක් වෙලා ගියා. කියන්නේ පාකින් ෆුල් හොඳටම. අපි ආවේ පියර් 39 එකට. ඉතින් මෙයා කිව්වේ මේක තියෙන්නේ බීච් එක අයිනෙම වගේ. මොනවද තියෙන කියලා ගිහිල්ලාම තමයි බලන්න වෙන්නේ. මට ඇත්තටම මෙන්න ටිකට නිින්ද ගියා. වාහනේ ඇතුලේ කායක පාක් කරගන්නකම් එච්චරට සෙනග. අපි 4th floor එකට ගෙනකම් ආවා. මේ දැන් යනවා අපි ඇතුළට. මම පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. පියර් 39 කියන්නේ ඉස්සර සෑන් ෆ්‍රැන්සිස්කෝ වලට පෝට් එක මේ පෝට් එක කියන්නේ බඩු ගෙන්නපු තැන, එතනින් අරන් ගියපු තැන. ඉතින් දැන් එතන වහලා තියෙන්නේ. දැන් රට දියුණු වුණත් එක්ක ඉතින් අලුත් ටෙක්නොලොජිස් වලට යනවානේ. ඉතින් දැන් මෙතන ටුවරිස්ට් ස්පොට් එකක් කරලා තියෙන්නේ. මාකට් ටයිප් එකේ දේවල් තියෙනවානේ. ඒව තමයි ලොකුවටම දෙයක් නෑ. හැබැයි රැවිදර කරලා ඉන්න පුළුවන් දේවල් තමයි තියෙන්නේ. අපි ආව කැන්ඩි ගන්න. කැන්ඩිස් ගන්නවා. මම පෙන්නන දෙකක ජාතිය තියෙනවා මේ සමර් පැච් කිඩ්ස් ස්ට්‍රෝබෙරි දෙන්නෙක් ගන්න මේ දෙන්නෙක් ගන්න. මේ දෙන්නයි. ඔව් දෙන්නෙක් ගන්න. ගොඩාක් එපා අපි කන්න නෑනේ. ඊළඟට අපි පටි කොකද සමර් බෙල් ස්ට්‍රෝබෙරි සමර් බෙල් स्ट्रॉबेरी साउबेरी देखा है पिंक लेमनेड देवाएगा पिंक लेमनेड देखा था काय काय करते मैं क्या देखो क्या
මේක ගන්න එපා. කොටන් කැන්ඩි ගන්න. කොටන් කැන්ඩි ගන්න. අපි ගත්ත කැන්ඩි. අනික අද දෙන්නකො කාඩ් බලන්න. අපි ගත්ත කැන්ඩි. අර පටියක් දෙන්න. I love it. ඒක රසයි. ඇඹුල්. alright. වෙලාවට පැන්ඩෝල් අරගෙන වෙනකොට නේද? ඔලුව කැක්කුමයිද? ඔලුව කැක්කුමයි. අපි කායකට ආවා. දැන් අපි යනවා කොයිද? Mio Woods වලට යනවා. ඒක ලස්සන. ඔව් කනවා. එතන ලස්සන කැලෑවක් නේ? පාක් එකක් ලස්සන පාක් එකක්. අපි දැන් එකට යනවා. යා. රූපිකාවෝ අතමන් බතුමා මට අමනි පෙරුවා. එතකොට ඔයගලන්ට මේ ඈතින් පේන ගෝල්ඩන් ගේට් බ්‍රිජ් එක ගොඩක් අය දන්න තැන. ඒකේ තියෙන විශේෂත්වය තමයි මේ බ්‍රිජ් එක ඕනම earthquake එකක අපේ රටේ වගේ නෙමෙයි මේ රටවල වල earthquakes ඇති වෙනවා භූකම්පන. එතකොට ඒ දේවල් වලදී ඒ දේවල් කඩන් වැටෙන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන විශේෂත්වය මේක කිසිම භූකම්පනයකදී හෙළවීමකටවත් ලක් වෙන්නේ නැහැ. දැන් අපි මේ මියෝඩ්ස් යන ගමන් තමයි ඉන්නේ. මේ පාර දැක්කම ඔයගලන්ට ලංකාවේ මොකක් හරි පාරක් මතක් වෙනවා ඇති. මෙතනින් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. අපි යනකොටත් ගොඩක් අය ඇවිල්ලා හිටියා. සහ අපේ වහන්න පෑයකට වගේ කලින් තමයි අපිත් ගියේ. අපි ආවා මියෝඩ්ස් වලට. මියෝඩ්ස් හරියට හෝටල් ප්ලේස් වගේ නේ. හෝටල් ප්ලේස් වගේ ලස්සන. හිතලයි. ඔව්. දුර ගියා. ෆයිනස් හොඳයි. ඔන්නෝම ගස් තමයි තියෙන්නේ. හරියට අපේ හෝටල් ප්ලේස් වගේ තමයි පේනුම. අපේ හෝටල් ප්ලේස් ඇත්තට මීට ලස්සනයි. ජැකට් එක දාගන්න ඕනේ. දාගත්තා. එතකොට මෙහි මේ හීතලයි. දැන් ග්ලාස් සන්ග්ලාසස් ඕනේ නැහැ නේ මේක ඇතුළට දාන්න. මට හරි හීතලයි. ලස්සනයි. මට නම් ඇත්තටම දැක්කම මතක් වෙන්නේ ලංකාවේ හෝටල් ප්ලේස්. එතකොට නෝරේලි වයිබ් එකක් තමයි ගොඩක්ම තියෙන්නේ. මට නම් පේන්නේ වගේ. ලස්සනයි. යම් ඇතුළට යන් මම පේනවා නේ. යම්. අපි හිතුවේ වහලා කියලා. ටිකට් ගන්න තැන නැහැ තියෙනවා. Yeah. Thank you so much. හයා මාට්ට වහන්නේ. තාම ඇරලා තියෙන්නේ. මේ තියෙන්නේ. මෙතෙන් තමයි එන්ට්‍රන්ස් එක තියෙන්නේ. මේක සුවනේ. මෙතෙන් මේක මියෝඩ්ස් එකේ ඔක්කොම හිස්ටරි එක තියෙනවා. Welcome to this rare ancient forest. මෙතනින් තමයි අපි මියෝඩ්ස් වලට එන්ටර් වෙන්නේ. එයා තමයි මේ පාක් එක හොයාගෙන තියෙන්නේ. ලස්සනයි. මියෝඩ්ස් කට්ටාව ඔයා කිව්ව එක හරියටම ඇත්තද? In 1980, William and Elizabeth Kent donated this small old growth of redwood forest to the public. අපි ටිකට් එක ගන්නකොට අපිට දෙනවා නිකන් පොඩි මේ වගේ පේපර් එකක්. ඊට තමයි මේක නැෂනල් පාර්ක් එකක් කරලා දෙන්නේ. මේකේ සම්පූර්ණයෙන්ම මියෝඩ්ස් ගැන සම්පූර්ණ විස්තරය තියෙනවා මොනවද? මියෝඩ්ස් කියන්නේ එතකොට මොකද්ද මේකින් කරේ මේ ඔක්කොම ඩීටේල්ස් මේකේ තියෙනවා. ඒගොල්ලන් එක සුවනි එකක් විතර තියාගන්න කියලා අපිට දුන්නා. නේ? හරි. ඉස්සරහට ගියාම තියෙනවා මේ රට
ඇමරිකාව පටන් ගන්න කලින් මෙහෙමද? අවුරුදු මිලියන 100කට කලින් ඉඳලා මේ ගස් වර්ගේ සමහර අවුරුදු මිලියන 100ක් තියන්නේ මේ වර්ගය ශාක මෙතන මාර ලස්සනයි අප්පා. නේද? හරිම ලස්සනයි. මට ආසයි. and show this side මට ගෙනත් දෙන්න මං දෙවි පිටින් වදිනවා. හරිම ලස්සනයි බලන්න. මේ බලන්න. කොච්චර කාම් වෙනවද තමන්ගේ? මන් දන්නේ මට මෙතනට ආව මගේ ඔළුව මාර කාම්. show the front view මෙතන ලස්සනයි ඉන්න මම පෙන්නන්න ඔයාලට. ඇතුළට මේක ඇතුළට අපිට ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි අර අපි ආපු ටයිම් එක අපි ආපු මේ වෙලාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ මේක 6:00ට 6ටද? 6ට. මේක 6ට වහනවා. ඉතින් ඒ නිසා මේ අපිට ඉක්මනට යන්න වෙනවා. නැත්තම් මෙයා නම් උල්ටම ගිහලා තියනවා කියලා කිව්වා. ඉතින් මේක හරි ලස්සනයි මම ඔන්න පෙන්නන්නේ. ගස් තියෙන්නේ. ඔන්න ඔය විදිහට තමයි එදා දවස් අපේ ගෙවිලා ගියේ. ඉතින් හැමදාම වගේ වීඩියෝස් බලන ඔයාලට thank you so much. like කරලා කමෙන්ට් එකක් දාන්න යන්න. හැමෝම ආයෙමත් වීඩියෝ එකක් කියනකම් සතුටින් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්. bye.